Hi guys, කොහොමද ඉතින් ඔයාලට ඔන්න වෙනද වගේම අදත් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩක් වෙලාවට හැමෝම කරන දෙයක් තමයි hair එක ස්ට්‍රේට් කරනවා එහෙම නැත්නම් කලර් කරනවා වගේ දේවල් කරනවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කිමිකල් දෙයක් කළාම ඒ කියන්නේ ස්ට්‍රේට් එකක් කළාම අද මම විශේෂයෙන්ම කතා කරන්නේ ස්ට්‍රේට් එක සම්බන්ධව. ස්ට්‍රේට් එකක් කළාම අපි කොහොමද අපේ කොණ්ඩේ පරිස්සම් කරගන්න ඕනි කියලා තමයි මං අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් අය කැමති hair එක ස්ට්‍රේට් කරන්න. මොකද ස්ට්‍රේට් එක කළාම අපේ hair එකේ තියෙන ෆ්‍රිසි ගතිය නැති වෙනවා. ඒ වගේම තමයි hair එකට ලස්සනක් එනවා. ඉතින් ඒ නිසා අපි ගොඩක් කැමති hair එක ස්ට්‍රේට් කරන්න. ඉතින් ඒ නිසා අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ අපේ hair එකේ ලස්සන විතරක් බලලා ගොඩක් වෙලාවට අපි ස්ට්‍රේට් එකක් කරාට අපි ගොඩක් වෙලාවට අපේ hair එක පරිස්සම් කරන්නේ නැහැ. ඉතින් අපි කරන මේ වැරද්ද ගැන තමයි මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. මොකද hair ස්ට්‍රේට් එකක් කළ පළියට අපේ hair එක ලස්සනට තියෙන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම ස්ට්‍රේට් එකක් කරනවා නම් අපේ hair එක පරිස්සම් කරන්න ඕනි. ඒ වගේම තමයි අපේ hair එකේ ඒ කරපු ස්ට්‍රේට් එක අවුරුද්දක් දෙකක් හෝ ඊට වඩා වැඩි කාලයක් වුණත් අපේ hair එකේ රඳා පවතින්න නම් අපිත් අනිවාර්යයෙන්ම ඒකට උනන්දු වෙන්න අපකප්ප වෙලා අපේ hair එක බලා කියා ගන්න ඕනි. එහෙම නැත්නම් අපේ hair එකේ ස්ට්‍රේට් එක ගොඩ කාලයක් තියෙන්නේ නැහැ. ඒක බියුටිෂියන් ගේ අතේ වගේම ඒක කරන ක්ලයන්ට් ගේ අතේ තියෙන දෙයක්. ඉතින් අනිවාර්යයෙන්ම බියුටිෂියන් වගේම ක්ලයන්ට් උත් ගොඩක් වෙලාවට hair එක පරිස්සම් කරගන්න ඕනි. ඉතින් එහෙමනම් අද අපි බලමු hair ස්ට්‍රේට් එකක් කළාට පස්සේ කොහොමද අපේ hair එක අපි පරිස්සම් කරගන්න ඕනි කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරයෙන් මතක් කරනවා වෙනද වගේම මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න වගේම තමයි ළඟම තියෙන bell icon එකත් click කළොත් මම දාන අලුත්ම වීඩියෝස් ඔයාලට බලන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මගේ මේ දාන වීඩියෝත් සම්බන්ධව සහ ඔයාලට මොනවාම හරි ගැටලු තියෙනවා නම් රූපලාවන්‍ය සම්බන්ධව මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ සම්බන්ධව සඳහන් කරන්න ඔයාලට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට ඉදිරියට අවශ්‍ය වීඩියෝස් මොනවද කියලා, ඉදිරියට අවශ්‍ය රූපලාවන්‍ය සම්බන්ධ වීඩියෝස් මොනවද කියලාත් ඔයාලට මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. ගොඩක් වෙලාවට මම අර කලින් කිව්වා වගේ ගොඩක් අය කැමති hair straight එක කරන්න. අපේ straight කළාම අපේ hair එක ගොඩක් ලස්සනයි. ඒ වගේම තමයි frizzy ගතිය යනවා. ඉතින් ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි අපේ hair එක ගොඩක් ගැට ගැහෙන එක. ඉතින් කොණ්ඩේ ගැට ගැහෙන එක නවතිනවා මේ hair straight එකට පස්සේ. කියන්නේ hair straight එක කළාට පස්සේ අපේ hair එකේ තියෙන ගැට ගතිය ටිකක් විතර අඩු වෙනවා. ඉතින් ඒ නිසා තමයි ගොඩක් අය මේ hair straight එක කරන්න කැමති වෙන්නේ. නමුත් අපේ hair straight එක කළාට පස්සේ ආෆ්ටර් කෙයාර් ටික හරියට කෙරුන්නේ නැතොත් අපේ hair straight එක අපේ hair එකේ රඳා පවතින්නේ නැහැ. ඒ වගේම තමයි අපේ ස්ට්‍රේට් එකෙන් පස්සේ කියන්නේ අපි කරන hair straight එකෙන් පස්සේ එන side effect උත් ගොඩාක් තියෙනවා. මොකද hair straight එකක් කියලා කියන්නේ straightening cream එකකින් කරන එකක්. ඉතින් ඒක chemical වලින් කරන ස්ට්‍රේට් එක කෙමිකල් වලින් තමයි කරන්නේ. ඉතින් ඒ හින්දා අපිට එන සයිඩ් ඉෆෙක්ට් ප්‍රමාණයත් වැඩි. ඉතින් සයිඩ් ඉෆෙක්ට් ප්‍රමාණය වැඩි වුණාම අපි අනිවාර්යෙන්ම අපේ hair එක පරිස්සම් කරගන්න ඕනි. අපි ඒකට කරන්න පුළුවන් ට්‍රීට්මන්ට්ස් මොනවද කියලා තමයි දැන් කතා කරන්න යන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු hair straight එකක් කරන්න සුදුසු මොන වගේ hairs වලටද කියලා. අපිට hair straight කරන්න පුළුවන් ඕනිම hair එකකට. ඒ කියන්නේ ඕනිම type එකක තියෙන කොණ්ඩයකට අපිට කරන්න පුළුවන් hair straight එක. නමුත් hair straight එක කරන ඕනිම hair එකක් නිරෝගීව තියෙන්න ඕනි. ඒ වගේම තමයි නිරෝගීව තිබුණොත් තමයි අපිට hair straight එකෙන් 100%ක්ම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. කොණ්ඩේ ගොඩක් ඩැමේජ් වෙලා තියෙනවා නම් කලර් එකකින් හරි නැත්නම් කලින් ස්ට්‍රේට් කරලා තියෙනවා නම් හරි එතකොට කොණ්ඩේ ටිකක් ඩැමේජ් වෙන්න බලනවා. එතකොට ගොඩක් ඩැමේජ් වෙලා තියෙන කොණ්ඩේකට නම් අපිට ස්ට්‍රේට් එක කරන්න බෑ. මොකද කොණ්ඩේ ගැලවිලා යන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කොණ්ඩේ කැඩෙන සුළු ස්වභාවයක් වෙනවා. ඉතින් ඒ නිසා අපි කොණ්ඩේකට ස්ට්‍රේට් එක කරනවා නම් අනිවාර්යයෙන්ම කොණ්ඩේ නිරෝගීව තියෙන්න ඕනි. කොණ්ඩේ නිරෝගීව තිබුණ නැතොත් අපි හිතන ප්‍රතිඵල අපිට ලබා ගන්න බෑ.
එන ඊළඟ ගැටලුව තමයි අපේ hair එක ගොඩක් කලර් කරලා තියෙනවා නම් එතකොට කොණ්ඩේ ගොඩක් කලර් කරලා තියෙනවා නම් කොණ්ඩේ ටිකක් ඩැමේජ් වෙනවා වැඩිනේ. එතකොට ඒ වගේ කොණ්ඩයකට අපිට පුළුවන් hair straight එක කරගන්න. ඉතින් ඒ වගේ කොණ්ඩයකට අපිට straight එක කරගන්නවා නම් අනිවාර්යෙන්ම අපේ කොණ්ඩේ ට්‍රීට්මන්ට්ස් කරන්න වෙනවා. මොකද කොණ්ඩේට ට්‍රීට්මන්ට්ස් කළා තමයි අපිට hair straight එක පටන් ගන්න වෙන්නේ. නැතුව අපිට straight එක කරන්න අමාරුයි. මොකද මම අර කලින් කිව්වා වගේ කොණ්ඩේ ගොඩක් ගැට ගැහෙන සුළු වෙනවා ස්ට්‍රේට් එක කළාට පස්සේ. ඉතින් අර අපි හිතන ප්‍රතිඵලය අපිට ලබා ගන්න අමාරුයි. අර ස්ට්‍රේට් එක කියලා කියන්නේ ගොඩක් වෙලාවට සිල්කි ගතියක් නේ තියෙන්නේ, ස්මූත් ගතියක් නේ තියෙන්නේ. සිල්කි ස්මූත් ගතිය අපිට ගන්න බැරි වෙනවා hair කලර් එකක් කරපු එහෙම නැත්නම් කලින් ස්ට්‍රේට් එකක් කරපු hair එකකට කරනවා නම්. මොකද කොණ්ඩේ එක පිට ඩැමේජ් වීමක් තමයි වෙන්නේ. මොකද ස්ට්‍රේට් එක කියන්නේ hair ඩැමේජ් එකක්. ඉතින් hair එක ඩැමේජ් වෙන්න hair එකේ තියෙන අර ලස්සන ගතිය කියන්නේ hair එකේ තියෙන නිරෝගී බව යනවා. ඒ නිසා හොඳම දේ තමයි hair කලර් එකක් කරලා තියෙනවා නම් hair treatments වලට ගිහිල්ලා තමයි අපි ස්ට්‍රේට් එකක් අනිවාර්යෙන්ම කරන්න ඕනි. මම ඒ ඔයාලට කියලා දුන්නේ ස්ට්‍රේට් එකක් කරන්න කලින් වාගේ hair එක කොයි විදිහේ තත්වයකද තියෙන්න ඕනි කියලා. ගොඩක් අය මේ වරද කරනවා. ඒ කියන්නේ hair straight එක ගෙදරදී කරනවා. ස්ට්‍රේටින් ක්‍රීම් එක නියුට්‍රලයිසර් එක ඔයාලට පහසුවෙන් හොයාගන්න පුළුවන් ලවර් shops වලින්. ඉතින් ඒ වගේ දේවල් ගෙදර ගෙනහලා ඔයාලා කවදාවත් කෙමිකල් සම්බන්ධ දේවල් ඒ කියන්නේ hair color කරන ඒවා ස්ට්‍රේට් ඒවා කිසිම වෙලාවක ගෙදරදී තනියම කරන්න යන්න එපා. හොඳටම එක්ස්පීරියන්ස් එකක් නැතුව සැලොන් එකකින් නැතුව කිසිම වෙලාවක තනියම කරන්න යන්න එපා ස්ට්‍රේට් එකක්. ගොඩක් අය hair එකට ස්ට්‍රේට් එක කරගෙන ඊට පස්සේ සැලොන් වලට එනවා hair එක මෙහෙම වුණා කියලා ගොඩක් ප්‍රශ්න අරගෙන. ඉතින් ඒ විදිහට කිසිම වෙලාවක ගෙවල් වලදී කරන්න එපා. මොකද ඔයාලගේ hair එක ඩැමේජ් වෙන්න ගන්නවා බොහොම පරිස්සමින්. ඒ වගේම තමයි ඒක එක්ස්පීරියන්ස් එකත් එක්ක බියුටිෂියන් කරන දෙයක්. ඉතින් කිසිම වෙලාවක ඔයාලට හිතුමනාපෙට ගෙදර ගිනිහිල්ලා ස්ට්‍රේටින් ක්‍රීම් එක ගෙදරදී ස්ට්‍රේට් කරන්න යන්න එපා. ඒක සම්බන්ධව ලොකු පළපුරුද්දක් නැත්නම්. මොකද ෆේෂල් එකක් එහෙම නැත්නම් ඔයිල් ට්‍රීට්මන්ට් එකක් වගේ දෙයක් නෙවෙයි. කෙමිකල් වර්ගයක් කියලා කියන්නේ කෙමිකල් වර්ගයක් පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් හොඳටම එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනි. අනිවාර්යෙන් මේ නිසා ඔයාලා නිවසේදී කරන්නේ නැතුව ඒ වගේ දේවල් කරගන්නවා නම් ඒ කියන්නේ hair එකට කරගන්න ඒ වගේ කෙමිකල් සම්බන්ධ දේවල් වලදී අනිවාර්යෙන්ම රූපලාවන්‍ය සම්බන්ධ පළපුරුද්දක් තියෙන කෙනෙකුගේ සහාය ලබා ගන්න ඕන තමයි හොඳ. අපි ඉස්සෙල්ලාම බලමු hair straight එකක් කරලා පළවෙනි දවස් 3ේදී අපි hair එක කොහොමද පරිස්සම් කරන්න ඕනි කියලා. ස්ට්‍රේට් එකක් කළා පළවෙනි දවස් 3 කිසිම වෙලාවක hair එක තෙමන්න එපා. තෙමන්න එපයි කියලා කියන්නේ ඔයාලගේ hair එක ගොඩක් පරිස්සම් කරගන්න ඕනි. තෙමන්න එපා කිසිම වෙලාවක hair එක. ඒ වගේම තමයි නිදා ගන්නකොට hair එක loose hair විදිහට තියාගෙන නිදා ගන්න. කිසිම වෙලාවක තදට බූල් බෑන්ඩ් එකක් පාවිච්චි කරන්න යන්න එපා. ඒ වගේම තමයි දවස් 3ක් ගියාට පස්සේ අනිවාර්යෙන්ම hair treatment එකක් කරගන්න. conditioner treatment එක ගොඩක් වෙලාවට දැන් කට්ටිය conditioner treatment එක කරගන්නව අඩුයි. නමුත් hair treatment එක අනිවාර්යෙන් කරගන්න ඕනි. conditioner treatment එක ස්ට්‍රේට් එක කළාට පස්සේ දවස් 3ක් අපේ hair එක පරිස්සම් කරන්න ඕනි විදිහ බියුටිෂියන් ඔයාලට කියලා දෙනවා. ඉතින් ඒ දවස් 3 ගියාට පස්සේ කොහොමද අපේ hair එක පරිස්සම් කරන්න ඕනි කියලා තමයි දැන් මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. ස්ට්‍රේට් එකක් කළාට පස්සේ අපේ hair එක ගොඩක් ඩැමේජ් වෙනවා. ඉතින් දවස් 3ක් ගියාට පස්සේ විතරක් නෙවෙයි හැමදාම අපේ hair එක අපි පරිස්සම් කරන්න ඕනි. ඒ නිසා හොඳම දේ තමයි අපේ hair එකට අපි අනිවාර්යෙන්ම ට්‍රීට්මන්ට්ස් කරන්න ඕනි. මාසෙකට එකපාරක් හරි අනිවාර්යෙන්ම hair එකට කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එකක් කරගන්නවා නම් හොඳයි. කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එකෙන් අපේ hair එකට අවශ්‍ය පෝෂණය ලැබෙනවා වගේම තමයි hair එකට උවමනා කරන සිල්කි ගතිය අපිට ලැබෙනවා. ඒ හින්දා හොඳ කන්ඩිෂනර් එකකින් කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එකක් සලෝන් එකකින් කරගන්න තරමට ඔයාලගේ hair එකේ ස්ට්‍රේට් එක අපිට වැඩි කාලයක් රඳා පවත්ව ගන්න පුළුවනි. ස්ට්‍රේට් එකක් කළාට පස්සේ කිසිම වෙලාවක තදින් බූල් බෑන්ඩ් දාන්න පුරුදු වෙන්න එපා. තදින් බූල් බෑන්ඩ් එක දැම්මොත් අපේ hair එකේ තනින් තන වේව් ගතියක් එනවා. ඒ වේව් එක අපිට ලේසියෙන් යන්නේ නැහැ. ඉතින් හොඳම දේ තමයි අපි තදින් බූල් බෑන්ඩ් දාන එක නවත්තන එක. ඒ
වගේම තමයි අපි ස්ට්‍රේට් එකක් කළාට පස්සේ තුන්වෙනි කාරණාව තමයි කිසිම වෙලාවක නිදා ගන්නකොට hair එක ගැට ගහගෙන නිදා ගන්න එපා. hair එක loose hair තියදී නිදා ගන්න කිසිම වෙලාවක hair එක ගැට ගහගෙන වගේම hair එක කිසිම වෙලාවක ගොතාගෙන නිදා ගන්න එපා. අපේ ස්ට්‍රේට් එක ගොඩ කාලයක් තියාගන්න ඒ දේවලුත් අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම තමයි hair එක ස්ට්‍රේට් කරපු කෙනෙක් කිසිම වෙලාවක බීච් එකේ නාන්න යනකොට hair එක තෙමෙන්න දෙන්න එපා බීච් එකේ තියෙන මුහුදු වතුර වලට. මොකද මුහුදු වතුර තියෙන්නේ අධිකව ලුණු සහිත වතුර තියෙන්නේ. ඉතින් බීච් එකේ නාන්න යනකොට ඔයාලට පුළුවනි ඔයාලගේ hair එක උඩට කරලා පොඩි ක්ලිප් එකක් ඒ වෙලාවට පොඩ්ඩක් ගහගන්න. මොකද අපේ hair එක මුහුදු වතුරට තෙමුනහම අපේ hair එකේ තියෙන ස්ට්‍රේට් ගතිය යන්නේ එකත් අදින්ම බලපානවා. ඒ වගේම තමයි බීච් එකේ නාන්න යනකොට වගේම පූල් එකේ නාන්න යනකොටත් hair එක උඩට කරලා චුට්ටක් බැඳගෙන යන්න පුරුදු වෙන්න. මොකද පූල් එකේ තියෙන වතුරත් බීච් එකේ වතුර වගේම තමයි අපේ ස්ට්‍රේට් එක යන්න. බීච් එකේ වගේම පූල් එකේ වතුරත් අපිට ගොඩක් වෙලාවට hair එකට ස්ට්‍රේට් එකට හොඳ නැහැ ඒ වතුර. ඒ නිසා හොඳම දේ තමයි බීච් එක වගේම පූල් එකේදී උඩට කරලා කොණ්ඩි ටිකක් යට ගහගෙන යන්න. ඒ වගේම තමයි අපේ hair එක ස්ට්‍රේට් කළාට පස්සේ අපි අනිවාර්යෙන්ම හොඳම කන්ඩිෂනර් එකක් ෂැම්පූ එකක් පාවිච්චි කරන්න ඕනි. ඒ සම්බන්ධව නම් ගොඩක් සැලොන්ස් වල දැනුවත් කරනවා. ස්ට්‍රේට් එකක් කළාට පස්සේ අපි උනත් දැනුවත් කරනවා සැලොන් එකකින්. අපේ සැලොන් එකට ඇවිල්ලා කළොත් අපි අනිවාර්යෙන්ම දැනුවත් කරනවා ආෆ්ටර් කෙයා ටිකට. ඒකත් අනිවාර්යෙන්ම අපි යාලට කියලා දෙනවා. ස්ට්‍රේට් hair එකකදී අපි පාවිච්චි කරන්න ඕනි ෂැම්පූ කන්ඩිෂනර් මොනවද කියලා. ඉතින් හොඳ ෂැම්පූ කන්ඩිෂනර් භාවිතා කරන තරමට අපේ ස්ට්‍රේට් එක දිගු කාලයක් අපිට රැක ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ කාරණාව තමයි අපේ hair එකට එක ළඟ කෙමිකල් වර්ග පාවිච්චි කරන්න යන්න හොඳ නෑ. අපි ස්ට්‍රේට් එකක් කළා නම් ඒ ස්ට්‍රේට් එක අඩුම මාස 6ක්වත් අපේ hair එකේ තියෙන්න දීලා තමයි ඊළඟ කෙමිකල් එක අපි කරගන්න ඕන කරන්න ඕනේ. ඒ කියන්නේ hair ස්ට්‍රේට් එකක් හෝ වේවා එහෙම නැත්නම් කර්ල් එක හෝ එහෙම නැත්නම් hair එකට කරන කලර් එකක් උනත් කමක් නැහැ. මාස 6කවත් අඩුම ගැප් එක තියලා කරන තරමට අපේ hair එක ආරක්ෂා කරගන්න අපිට පුළුවනි. අපේ hair එකේ ස්ට්‍රේට් එක කරන්න අපි අනිවාර්යයෙන්ම හොඳ බියුටිෂියන් කෙනෙක් එහෙම නැත්නම් හොඳ hair dresser කෙනෙක් අපි තෝරගන්න ඕනි. සැලොන් එකක් දැම්ම ඵලයට අපිට කියන්න බෑ එයා හොඳ hair dresser කෙනෙක්, එයා හොඳ බියුටිෂියන් කෙනෙක් කියලා. අනිවාර්යයෙන්ම හොඳ පළපුරුද්දක් තියෙන්න ඕනි. ඉතින් හොඳ පළපුරුද්දක් තියෙන බියුටිෂියන් කෙනෙක් එහෙම නැත්නම් hair dresser කෙනෙකුට කියලාම තමයි අපි, මොකද කෙමිකල් සම්බන්ධ දෙයක්. ඒ නිසා එහෙම කෙනෙකුට කියලා තමයි අපි හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙකුට කියලා තමයි අපේ hair එකේ ස්ට්‍රේට් එක අපි කරගන්න ඕනි. ඊළඟ කාරණාව තමයි අපි කිසිම වෙලාවක නිතරම අපේ hair එක අයන් කරන්න යන්න හොඳ නැහැ. නිතරම අපේ hair එක අයන් කරනවා, ඩ්‍රයර් කරනවා නම් විශේෂයෙන්ම අයන් කිරීම සහ ඩ්‍රයර් කිරීම. ඉතින් අයන් කිරීමයි ඩ්‍රයර් කිරීමයි දෙකම එක ළඟ කරනවා නම් ඒ කියන්නේ දිනේ දවසකට එකපාරක්වත් එහෙම කරනවා නම් ඇත්තට මේක හොඳ නැහැ. අපේ hair එක ඩැමේජ් වෙන්න බලනවා. ඒ නිසා හොඳම දේ තමයි hair එක අයන් කිරීම වගේම hair එක ඩ්‍රයර් කිරීමත් නිතරම කරන්න එපා. ඒකිනුත් අපේ ස්ට්‍රේට් එක අපිට නැතිවීමේ අවදානමක් තියෙනවා. ඉතින් මං අද ඔයාලත් එක්ක කතා කළේ අපේ hair එකට ස්ට්‍රේට් එකක් කළාම අපි ඒක ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට මොනවම හරි ප්‍රයෝජනයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් එහෙමනම් ආයෙත් දවසක මේ වගේම වීඩියෝ එකක් අරගෙන බලාපොරොත්තු වෙමින් ගිහින් එන්නම්. බයි.